ස්වාමිනී මාගේ අසල්වාසියට මගේ ළඟ මගේ ඉන්න සහෝදරයාට මගේ දෙමව්පියන්ට විරුද්ධව මම පව් කරලා තිබෙනවද මම සමාව නොදී ඉන්නවද ස්වාමිනී මගේ මාතර නැත්තා මගේ දෙමව්පියන් මට කළා වූ සියලු වරද වලට පවා මෙතෑසන කමාව දෙනවා ස්වාමිනී ඔබ කමා කරන්න අපි හැම කෙනෙක්ගේ සියලු දේට කමා කරන්න ස්වාමිනී අපිට ඕනේ දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේ වතින් අල්ලගෙන ඔබ වහන්සේගේ ලයට තුරුල් වෙලා ස්වාමිනී කරපු හැම දෙයක් වෙනින් ඔබට ප්‍රශංසා කරන්නයි ස්තුති කරන්නයි ස්වාමිනී අපි යක්ෂයාගේ වහලෙක් වෙලා හිටියා ඔබ වහන්සේ අන්ධකාර බලවේග වලින් අපිට නිදහස් කළා අපි සුව කළ නොහැකි රෝග වලින් සිටියද ඔබ සුව කළා ස්වාමිනී අපි දිනුකමේ හිටියද ඔබ වහන්සේ අපිට ධනවත් කළා ස්වාමිනී දෙවියන් වහන්සේ සේනා අපිට මේ උදෑසන දිව දහසක් දෙන්න ස්වාමිනී අපිට ප්‍රශංසා කරන්න ඔබට නමස්කාර කරන්න අපි වැටි මේ යන ගමනේදී ඔබ වහන්සේ අපිට අත දෙමින් ඔබ ඉදිරියට ගෙන නිසායි ස්තුතියි ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ කුරුසපත් වීම කරනකොටගෙන අපේ සියලු පෞත අපේ හැම වේදනාවන්ද අපේ රෝගයන්ද කුරුසපත් කළ මැනව ස්වාමිනී මගේ රත්තරන් දෙවියන්නි අද නමස්කාරය බිමල දරුවා ගීතිකා කාණ්ඩායම ඇතුළු මගේ හැම කෙනෙක්ද ස්වාමීන් වහන්සේගේ දෑතට ඔසවනවා ස්වාමීන් වහන්සේ මේ මැදින් සිටින ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේ ගැන දාසිය බාරයි අද දවසේ වහන්සේ එන්නේ මම තුලින් කතා කරමින් ආශිර්වාද කරන්න ස්වාමීන් සියලු වැඩ කටයුතු වහන්සේ ඉදිරියේ බාරයි ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබුව මැනව ස්වාමීන් ඇතුළතින් පිටින් ඉහළින් වට කරමින් මේ කුරුස පූජාවට විරුද්ධව ඔබගේ දරුවන්ට කැරලි ගසන මින කරන අන්තකාර බලවේග යේසුස් වහන්සේගේ නාමයෙන් යටත් වෙලා පහවෙන් දාන කරන අතර අපරාධයෙන් මල ක්‍රියාවල් මිනිස්යන් අතර තිබෙන මානසික ක්‍රියාවල් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ලේවල බල